තෙරුවන් සරණයි හැමදෙනාටම රේණුකා සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලා හැමදෙනාම මම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි අද බලමු මේ විදිහේ පැණි බේරෙන රසවත් මැලේ අච්චාරුවක් රසවත්ව නිවැරදිව හදාගන්න කොහොමද කියලා. දැන් බලමු මැලේ අච්චාරුව හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මම මෙතන බීලුණු ගෙඩි 5ක් අරගෙන තියෙනවා. සාමාන්‍ය සුදු ලුණු ලොකු ගෙඩි 2ක් අරගෙන තියෙනවා. කැරට් දෙකක් අරගෙන තියෙනවා. අපිට තව වමනා වෙනවා මාළු මිරිස් කරල් 4ක්. මෙතන ලොකු කරල් 4ක් තියෙන්නේ ග්‍රෑම් 100කට ටිකක් වැඩි තියෙනවා. අපි දැන් ඊළඟට මේ ටික හොඳට මේ විදිහට සුද්ධ කරලා හොඳට සෝදගමු. අපිට වමනා වෙනවා තව මේ වගේ ඉඟුරු කෑල්ලක් ග්‍රෑම් 20ක් විතර වගේ වෙන ඉඟුරු කෑල්ලක් වමනා වෙනවා. ඒකත් අපි පොත් ඉවත් කරලා මේ විදිහට හොඳට සෝදලා පිරිසිදු කරගමු. අපි මේ විදිහට සුදු ලුණු ටික, බීලුණු ටික, මාළු මිරිස් ටික, කැරට් ටික හැමදේම හොඳට පිරිසිදු හොදලා වෙනත් භාජනයකට ඉවත් කරගමු. ඔන්න මම මේ ටික දැන් හොඳට පිරිසිදු කරලා සෝදලා අරගෙන ආවා. දැන් අපි කරන්න ඕන විශේෂම දේ තමයි මේ හැමදේම හොඳට තෙත ගතිය ඇරෙනකන් හොඳට පිරිසිදු රෙදි කෑල්ලකින් පිහා ගන්න ඕන. මේ දැන් ඔයාලට පේන්නේ මම හොඳටම තෙත ගතිය ඉවත් වෙනකන් හොඳට පිරිසිදු පිහලා අරගෙන තියෙන්නේ. අපි දැන් ඊළඟට ඉඟුරු කෑල්ල කුඩා කෑලි වලට කපලා මේ විදිහට බ්ලෙන්ඩර් ජායකට දාගමු. ඊළඟට අපි සුදු ලුණු ටිකත් පොඩියට කපාගෙන මේ විදිහට බ්ලෙන්ඩර් ජායකට දාගමු. දෙකම හොඳට පිටි වෙනකන් අඹර ගන්න ඕන. ඔයාට බ්ලෙන්ඩර් ජායකේ හරි නැත්නම් මිරිස් ගලේ අඹර ගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට වංගෙඩි දාලා කොටා ගන්නටත් පුළුවන්. ඔන්න ඊළඟට අපි දැන් බලමු මේ මැලේ අච්චාරුව රසවත් හදා ගන්නට උවමනා වෙන්නේ මොනවද කියලා. මෙන්න මේ දේවල් ටික අපිට උවමනා වෙනවා. රටේදී ග්‍රෑම් 400ක් 450ක් විතර උවමනා වෙනවා. ඔයාලා හොඳ පිරිසිදු රටින්ද ගන්න ඕන. ඊළඟට අපිට අබ තේ හැඳි එකහමාරක් උවමනා වෙනවා. මේ අබ ටික අපි විනාකරිත් සමග බ්ලෙන්ඩ් කරලා හරි මිරිස් කලේ අඹරලා හරි වංගිරි දාලා කොටලා හරි ගන්න ඕන. ඊළඟට අපි මේ විදිහට චොප් කරගත්ත සුදු ලුණු ඉඟුරු ටික උවමනා වෙනවා. මිරිස් කුඩු මේස් හැඳි එකක් උවමනා වෙනවා. ලුණු තේ හැඳි එකක් උවමනා වෙනවා. ගම් මිරිස් තේ හැඳි භාගයක් උවමනා වෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා සීනි මේස් හැඳි 4ක්. විනාගිරි කෝප භාගයක් විතර උවමනා වෙනවා. ඊළඟට අපිට උවමනා වෙන්නේ මේ විදිහට මුලදී සුද්ධ කරලා පිරිසිදු කරලා හොදලා වේරලා ගත්ත මේ අමුද්‍රව්‍ය ටික. අපි දැන් මුලින්ම කරන්න ඕන දේ තමයි මේ අබ ටික විනාගිරි ටිකක් එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්න එක. අපි දැන් අඹරගත්ත අබ විනාගිරි මිශ්‍රණයටම අඹරගත්ත ඉඟුරු සුදු ලුණු ටික, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු සහ සීනි ටික මේ විදිහට දාලා හොඳට කලවම් කරමු. මේ මිශ්‍රණය මම ලිපේ තියන රත් කරන්න මොනවත් කරන්නේ. මේ මිශ්‍රණයෙන් තමයි අපේ මැලේ අච්චාරුව හොඳට රසවත් වෙන්නේ. මේ මිශ්‍රණයට එකතු කරගත්ත ලුණු ටික, සීනි ටික එකතු වෙලා තමයි අපි මේ හදන මැලේ අච්චාරුව පිසෙන්නේ. මේ විදිහට සීනි ටික ලුණු ටික හොඳට කලවම්ලා දිය වෙනකන් වගේ හොඳටම මිශ්‍ර කරලා ඊට පස්සේ අපි හොඳට මිශ්‍ර වුණාට පස්සේ මේ මිශ්‍රණය පැය භාගයක් විතර වහලා තියාගමු. අපි දැන් රටින්දි වල පොත්ත ඉවත් කරගන්න පහසු වෙන්න උණු වතුර ටිකක් දාගමු. අපි මේ හදන මැලේ අච්චාරුවේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි රටින්දි. විනාඩියක් දෙකක් රටින්දි ටික පෙඟෙනකන් අපි මේ විදිහට බීලුණු ටික කොටු හැඩයට මේ විදිහට කපා ගමු. රට ලුණු ටික මේ විදිහට අපි කොටු හැඩයට කපලා ඉවත් කරගෙන ඊළඟට අපි කැරට් හරි අපි මේ විදිහට කෑලි වලට වෙන් කරගෙන ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මේ විදිහට තීරු කපා ගමු. කැරට් ටිකත් අපි මේ විදිහට කපාගෙන ඉවර වෙලා අපි ඊළඟට මාළු මිරිස් ටික මේ විදිහට කපා ගමු. අපි නැට්ට පැත්තෙන් මේ විදිහට කපලා ඉවත් කරලා මාළු මිරිස් කල්ලේ තියෙන හැටි ටික ඔක්කොම ඉවත් කරගමු. මේ විදිහට නැට්ට පැත්තෙන් උඩ කෑල්ල කපලා අයින් කරලා කුඩා හීනි පිහියකින් මේ විදිහට වටේට අපි කපා ගත්තාම සම්පූර්ණ ඇට ටික එකවරම ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි ඇට ටික ඔක්කොම එකවර ඉවත් කරගමු. මාළු මිරිස් කරල් ටික ඔක්කොම මේ විදිහට සුද්ධ කරගෙන ඉවර වෙලා අපි ඊළඟට මේ විදිහට මාළු මිරිස් කරල් ටිකත් කපා ගමු.
අපි දැන් මේ විදිහට මාළු මිරිස් ටික, බීලුණු ටික, කැරට් ටික කපාගෙන අවසන්. අපි දැන් ඊළඟට බලමු මොකද කරන්න කියලා. හොඳට පෙඟිලා තියෙනවා. අපි දැන් මේ විදිහට උඩ පොත්ත ලේසියෙන්ම ඉවත් කරගමු. අපි උණු වතුරේ පෙඟෙන්න දාන්නේ පොත්ත ඉවත් කරන්න පහසු වෙන්න. ඔන්න දැන් මේ විදිහට අපි රටින් ටික ඔක්කොම පොතු ඉවත් කරගෙන ඉවරයි. මෙයාලට පේනවද? රටින් ටික පොතු ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැන් ඊළඟට මේ විදිහට රටින්දී ඇටේ ඉවත් කරගමු. මේ විදිහට අපි රටින් ටික ඇට ටික ඔක්කොම ඉවත් කරගෙන ඉවර වෙලා වෙනත් භාජනයකට දාගමු. ඊට පස්සේ අපි හැන්දක් හරි පත්තක් හරි ලී පත්තක් හරි අරගෙන මේ විදිහට රටින් ටික හොඳට පොඩි කරගන්න ඕන. දැන් රටින් ටික හොඳට පොඩි වෙලා තියෙන්නේ. අපි දැන් ඊළඟට බලමු මොකද කරන්න කියලා. මේ විදිහට අපි වෙනත් භාජනයක් අරගෙන අපි තැම්බෙන්න තියලා තිබ්බ අබ මිශ්‍රණය මේ විදිහට එකතු කරගමු. ඔන්න අපි දැන් මේ මිශ්‍රණයට රටින් ටික ඔක්කොම එකතු කරගමු. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගමු. මේ මිශ්‍රණය හොඳට කලවම් වුණාට පස්සේ අපි ඊළඟට කැරට් ටික, මාළු මිරිස් ටික, රටවලුණු ටික එකතු කරගමු. අපි දැන් මුලින්ම මාළු මිරිස් ටික එකතු කරගමු. කැරට් ටික, ඊට පස්සේ රටවලුණු ටික අපි ඔක්කොම ටික මේ විදිහට එකතු කරගමු. දැන් අපි ඊළඟට කරන්න ඕන දේ තමයි හැඳි දෙකක් අරගෙන මේ විදිහට උඩ යට හොඳට පෙළ මේ කැරට්, මාළු මිරිස්, රටවලුණු වල හොඳට මිශ්‍රණය තැවරෙනකන් හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට විනාඩි 4-5ක් මේ හොඳට කලවම් කරගමු. ඒ විදිහට හොඳට කලවම් වුණාට පස්සේ අපි ඊට පස්සේ රැපින් එකකින් වහලා මේ විදිහට ශීතකරණේ තියාගන්නත් පුළුවන්. ඔයාලා අද මේක ආහාරයට ගන්නවා නම් අද උදේ හදලා හවස තමා ගන්න ඕන. හෙට ආහාරයට ගන්නවා නම් අපි අද දවස් අතර හදලා ශීතකරණේ තියලා හෙට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ මැලේ අච්චාරුව මේ විදිහට තිබුණාට එහෙම පැය 5-6ක් තිබ්බට පස්සේ තමයි මේකේ පැණි බේරිලා හොඳට තැම්බිලා රසවත්ව ලස්සන පාටකට හොඳට හැදිලා තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු පැය 6කට විතර පස්සේ මම මේ ශීතකරණේ තිබිලා අරගත්තට පස්සේ ඔයාලට මම මේ පෙන්නන්නේ. ඔයාලට පේනවද? හරිම ලස්සනට සුවඳට තියෙනවා. වටේටම හොඳට පැණි එකතු වෙලා තියෙනවා. ඔයාලට පේනවද? සමහර අය නම් මේ මැලේ අච්චාරුව ලිපේ තියලා ගන්නවා. එයාලා මේක ලිපේ තියලා උයන්ට රත් කරන්න මොනවත් කරන්න යන්න එපා. එහෙම ලිපේ තියලා උයා ගන්න ගියොත් එහෙම මේ මැලේ අච්චාරුවේ තියෙන රසගුණ ඔක්කොම විනාශ වෙලා යනවා. ඔයාලා මේ විදිහට හදලා බලන්න හරිම රසයි. හරිම සුවඳට රසට තියෙනවා. අනිත් විශේෂ දේ තමයි ඔයාලට ඕනම උත්සවයකදී ඉක්මනින්ම රසවත්ව හදාගන්න පුළුවන් අච්චාරුවක් තමයි මේක. අපි හදන අච්චාරුව වලින් ගුණදායකම අච්චාරුව තමයි මේ මැලේ අච්චාරුව. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. මම මේ අතගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා නැති යාළුවෝ බලනවා නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඔයාලා මේ මැලේ අච්චාරුව හදලා මට comment කරන්න. ඇත්තටම ඔයාලගේ comment එක තමයි මට ගොඩක්ම වටින්නේ. ඉතින් ඔයාලා මේ මගේ වීඩියෝ එක අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාලා හැමදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.